මාතෘ භූමියේ අවසාන විජයග්‍රහණය පිළිබඳ ඒකාන්ත විශ්වාසයෙන් උද්දාමයට පත්ව මරණයට අභියෝග කරමින් උස්ව නැගුණු දල රළ පෙළක්සේ දිරිබල සම්පන්න සෙබළ සේනාවෝ 30 වසක් තිස්සේ මගේ මව්බිම රුහිරෙන් සහ කඳුලින් තෙමාලු රුදුරු ත්‍රස්තවාදයේ මව්බිමෙන් අතුගා දමා අතිගරු ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් ප්‍රමුඛ මේ රටේ දේශ මාමක ජනයාගේ උත්තුංග ප්‍රාර්ථනීය සාක්ෂාත් කළ නිමේෂයේ ශ්‍රී ලංකා නාවික හමුදාව එදා මෙදා තුර මේ උදාරතර අරගලයේ උදෙසා දෙවිපිදු සිය විරුවන් සිහි ගන්වමින් මේ මාහැගේ විජයග්‍රහණය සමරන මොහොත මා ඔබට රැගෙන එන්නේ මුලතිව් නාවික ඉදිරි ආරක්ෂක පවුරේ සිට. නාවික හමුදාපතිතුමන්ගේ උපදෙස් මත උතුරු නාවික ආඥාපති රිය අඩ්මිරාල් DWAS දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විජයග්‍රහණයේ සැමරුම සඳහා නැගෙනහිර නියෝජ්‍ය නාවික ආඥාපති කොමදෝරු DS උඩවත්ත මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූවා. ත්‍රස්තවාදීන්ගේ සැපයුම් මාර්ග අවහිර කරමින් කිසිදු ත්‍රස්තවාදියෙකුට මහසයුරෙන් පැන යාමට ඉඩකඩ ලබා නොදුන් නාවික ආරක්ෂක පවුරෙහි නිරත ක්ෂණික විහිදුම් ප්‍රහාරක බලගණය, විශේෂ යාත්‍රා බලගණය, වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රා බලගණය හා යුද නෞකා නියෝජනය කළ යාත්‍රා හා නාවික විරුවන් රැසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. අපිට ඉතාමත්ම ප්‍රබල දේශපාලන නායකත්වයක් ලැබුණා අපේ සේනාධි නායක ඒ වගේම අපේ අධිකරු ජනාධිපතිතුමාගේ නායකත්වය ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාගේ කිසි මඟ පෙන්වීම ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ කැපවීම වසර 30ක යුද ඉතිහාසය තුළ නාවික හමුදා රණවිරුවන් මෙම මාතෘ භූමියේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා විශාල ජීවිත පරිත්‍යාගයක් සිද්ධ කරා. ඒ රණවිරුවන් මේ මොහොතේ අපි ඉතාමත් ගෞරවයෙන් ආඩම්බරයෙන් සිහිපත් කරනවා. ඔවුන්ගේ කැපකිරීම මත ඔවුන්ගේ දිවි පරදුවට තැබීම මත තමයි අද අපි මේ සියලු ජයග්‍රහණයන් ලබා තිබෙන්නේ. සැමරුම් මුලෙල අවසානයේ නාවික හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් මුලතිව් මුහුදු තීරයේදී රණවිරු ජයග්‍රහණ සමරමින් කිරිබත් සංග්‍රහයකට සහභාගී වූ